සුබ දවසක් රෂ් යුනිවර්ස් YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ කොහොමද Adobe Photoshop use කරලා අපි dress එකක් change කරගන්නේ කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි change කරන්න ඕන dress එක තියෙන photo එක මේ වගේ Adobe Photoshop වලට අරගන්නවා. ඊළඟට මෙන්න මේ tool එකේ තියෙන quick selection tool කියන එක select කරලා අපි මේ shirt එක select කරනවා. ඉතින් මේ විදිහට select කරලා layers වලට ගිහින් අපි Ctrl+J press කරනවා. ඊළඟට අපි මේක convert to smart object කියන එක click කරලා smart object එකක් කරගන්නවා. ඊළඟට filters වලට ගිහින් ඒක blur කියන එකේ තියෙන Gaussian blur කියන එකට යනවා. ඒකෙන් මේ shirt එක blur කරගන්න. okay කරලා ඊළඟට files වලට ගිහින් ඒ file එක save කරගන්න. කැමති name එකක් දීලා save කරගන්න. ඊළඟට අපි මේකට add කරන්න ඕන design එක අරගන්න. Ctrl D press කරලා අපි ඒක මේ shirt එකට උඩින් තියාගන්න. ඊළඟට මේක අපි right click කරලා create a clip-in mask කියන එක click කරන්න ඕනේ. ඉතින් දැන් ඒක shirt එකට add වුණා. ඊළඟට අපි ඒක filters වලට ගිහින් distort කියන එකේ තියෙන මේ displays කියන එකෙන් මෙතන 50ක් විතර දීලා wrap around tick එක දාන්න ඕනේ. ඊළඟට අපිට එනවා අපි ඉස්සෙල්ලා save කරපු file එක මෙතන select කරන්න. ඉතින් අපි ඒක select කරනවා. ඊළඟට multiply කියන එක දෙනවා. ඊළඟට මේ FX කියලා තියෙන්නේ එතන click කරලා blending options කියන එකට ගිහින් අපි මේකේ colors change කරගන්නවා. ඊළඟට okay කරනවා. මේ විදිහට තමයි Adobe Photoshop use කරලා dress එකක් change කරගන්න. ඉතින් වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාලා channel එකට subscribe කරන්න අමතක කරන්න එපා.